අලුත් අවුරුද්ද කියන්නේ හැමෝම එකට එකතු වෙන එකටනේ. අර කතාවක් තියෙනවනේ පවුලේ හැමෝම එකට එකතු වෙලා ඉන්නවනම් හැමදාම අවුරුදු කියලා. ඔන්න ඉතින් අපේ වයිෆුත් චාරිත්‍රවලට අක්කලගේ ගෙදර යන්න ලහි ලහියම ලෑස්තිය. කඩින් ගන්න පුළුවන් වුණත් තමන්ගේ අතින්ම ආදරෙන්ම කැවිලි ටිකක් හදන එක එයාගේ පුරුද්ද. මට හිතා ගන්නත් බෑ එයාලා කරන කැපකිරීම ගැන. වැඩ කරන ගමන් මල් පැල්ල ටික බලා ගන්නත් අමතක කරලා නැහැ. එයාට ඉන්නවා යාළුවෙක්. වෙලාවකට ඔය කතා කර කර ඉන්නේ. කෝලන් තමයි එයාගේ. චාරිත්‍රවලට අක්කලා ගෙදර යන්නත් ඕනේ. පරක්කු වෙලා බෑ. ඉන්නවනේ ඉතින් අපි එනකම්ම බලන් ඉන්න යාළුවෙක්. අක්කගේ පුතා. එයා තමයි මේ ඉන්නේ. ඔන්න අක්කගේ අවුරුදු කේක් එක ලස්සනට හැදෙන ගමන්. රස පාටයි නේද? පේනවනේ දෙන්න එක්ක මාංශ වෙලා තියෙන තරම. කිරිමුට්ටිය උතුරුනකන් අපේ අයට ස්පාසුවක් නෑ ඉතින්. ඔන්න හරි. චාරිත්‍ර ටිකත් ලස්සනටම වුණා. පේනවනේ හැමෝගෙම මූණේ තියෙන සතුට. මේ ආදරේ හැමදාම තියෙන්න ඕනේ. දැන් අම්මලා ගෙදර යන වෙලාව. තමන් පොඩි කාලේ ඉඳන් හැදුන ගෙදර වත්තපිටිය ඇවිදින එක හැමෝගෙම ආසාවක්. නිස්කලංක වටපිටාව, තාත්තගේ තැඹිලි ගස්, එයාගේ කොච්චි පාත්තිය, අම්මගේ මල් පැල. මේ හැමදේම බලන්න මේගොල්ලෝ එවිදන් යන්නේ පුරුද්දට වගේ. මේ ඉන්නේ අවුරුද්දට ආපු යාළුවෝ ටික. අම්මෝ මම නම් ටිකක් බයයි. හරි ඔන්න වැඩේ පටන් ගත්තා. ඔක්කොම ඉතින් මිදුලෙන් හොයාගත්ත බඩු ටික තමයි. අඟුරු කෑල්ලකුත් ඔය අරන් යන්නේ අලියට ඇහැ තියන්නනේ. එයා තමයි ඉතින් හැමදාම දිනන්නේ. කට්ටියටම හරිම සතුටුයි. පොඩ්ඩක් හින්දා අපිත් පුංචි කාලෙට ගියා.
ඔයාගේ අම්මයි තාත්තයි. අයියගේ අක්කගේ ආදරේ. පවුල තමයි ඉතින් හැමදේම. ඔන්න ඉන්නවා මගේ ආදරී. ඔයාලා හැමෝටම සතුට පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා.